ඒක තමයි මම දැක්ක බජට් එකම ස්කින් රිකවර් චැලෙන්ජ් එකක් කරන්නම් කියලා හිතාන් ඉන්නේ. ඉතින් මෙහෙම ගන්නකොට ලාභයි. ඒකට ආසිත නම් මේක මාරම සුවඳයි. අනේ අම්මෝ මේ කියන සුවඳ. මේක රුපියල් 320ක් වෙන්නේ වගේ. ගොඩක් දේවල් අපිට ගෑන් ළමයෙක් වුණාම ගන්න. හායි මගේ රත්තරන් යාළුවනේ. ඔයාලට කොහොමද? ඔන්න අද මම අරන් ආවේ අන්බොක්සින් වීඩියෝ එකක්. අන්බොක්සින් කියන්න මනම් බෑ. හැබැයි shopping කරපු දේවල්. ඒව මම අද පෙන්නන්න තමයි යන්නේ. මම අද විශේෂයෙන්ම ගත්තේ ටිකක් ලස්සනට වගේම සුවඳට ඉන්න පැත්තට ටිකක් බාර ඇතුව තමයි ගත්තේ මේ දේවල්. මම මීට කලින් සුවඳ ගැන ලොකුවට හිතපු කෙනෙක් නෙමේ. ඔය තියෙන දැන් මම අර වැඩි බොඩි ලෝෂන් ඒ වගේ පැත්තට ඇත්තේ නෑනේ. දැන් සුවඳෙන් මම පාවිච්චි කරේ අපේ අම්මා පාවිච්චි කරන මොනවා හරි ක්‍රීම් එකක් ගාගෙන යනවා. අම්මාසයි සුවඳ වර්ග වලට මේ අර පොඩි තියෙන පර්ෆියුම් එකක් ඉන්නකො මම ඔයාලට පෙන්නන්නම් ඒක. ඕක තමයි මම පාවිච්චි කරේ. ඒකත් අර පාවිච්චි කරන්නේ ටිකක් ඔළුවේ කැක්කුම වගේනේ. හින්ද බස්සල එහෙම යද්දි. මෙන්න මේක තමයි බාන්නේ. මෙන්න මේක හරි. එහෙම නැත්නම් අර ඩවුස් එකේ තියෙන පොඩි මේ වගේ එක. ඕක තමයි පාවිච්චි කරේ. ඉතින් මට හිතුණා ගෑනු ළමයෙක් විදිහට ලස්සනට ඉන්නත් එපැයිනේ. හැබැයි සුවඳට ඉන්නත් ඕනේ. එතකොට ළඟින් කෙනෙක් ගියත් දෙපාරක් හැරිලා බලන විදිහට සුවඳ තියෙන්න ඕනේ ගෑනු ළමයෙක් වුණාම. ඉතින් ඔන්න ඒ ගැන හිතලා මම ගත්තා බඩු වගේක්. බලමු අපි ඒව මොනවද කියලා. ඉතින් මම මේවා ඔය ගොඩාක් තැන්වල Google එකේ එතකොට Facebook වල YouTube වල හැමතැනම වගේ සර්ච් කරලා සුවඳ සහ ඒ වගේ රිසල්ට් පැත්තෙනුත් ටිකක් බලලා තමයි ගත්තේ මේ දේවල්. මම මොනවා හරි ගන්නවා නම් ඉතින් දහසක් දේවල් බලලා විශේෂයෙන්ම බජට් එකක් බලලා තමයි ගන්න. මොකද මහ ලොකු සල්ලිකාරයෝ නෙමෙයිනේ. එතකොට බජට් එකට ගැලපෙන්නත් ඕනේ. දැන් ඕනෙම ගෑනු ළමයෙක්ට එතකොට ගන්න පහසු දේවල් වෙන්න එපා. ඒ විදිහට තමයි ගත්තේ. මම එතකොට මේවා ගැන මම දන්න විස්තර ටික ඔයාලට කියන්නම් සහ මේ වගේ තියෙන ප්‍රමාණය සහ මිල ගණනුත් ඔයාලට කියන්නම්. එහෙනම් අපි බලමු එකින් එකට මොනවද මම අරන් තියෙන්නේ කියලා. ඔන්න මුලින්ම මම ගත්තා මෙන්න මේ වෙනිවැල් එකේ බොඩි වොෂ් එක. එතකොට මේක ගත්ත හේතුව තමයි මම ඔය ගොඩාක් YouTube වල එහෙම හොයලා බලුවා Google එකේ එහෙම සර්ච් කරලා බලුවා මේ Forever එකේ වෙනිවැල් එකේ බොඩි වොෂ් එකේ හැම පැහැපත් වෙන ගතියක් තියෙනවා කියලා ගොඩක් අය මේකට හොඳ කමෙන්ට්ස් දාලා තිබ්බා. මේ ඒ කියන්නේ මේකේ හරියට හොඳ කියලා තිබ්බා. බොඩි වොෂ් එකට යන්න මට මූලිකම කාරණාව තමයි ඉතින් අපේ නැගණිය කිව්වා එයා වෙල්වෙට් එකේ අර ලැවෙන්ඩර් කියලා බොඩි වොෂ් එකක් තියෙන ඒක පාවිච්චි කරාලු ඒක සුවඳයිලු මේ වගේ මෙයාගේ හැම පැහැපත් වුණාලු ඒකට අර හැම පිරිසිදු වෙලා වගේ හැම එළිය වුණාලු ෂයින් වුණ කතාවක් කිව්වා ඉතින් වෙල්වෙට් එක එයා සුවඳට මුල් දැන දීලා නේ කොහොමද බඩු ගන්නෙ හැබැයි මට ඕනේ දැන් අර මගේ අවුවට හැම පිච්චිලා තියෙන එක තියෙනවනේ ඒක රිකවර් කරගන්නත් එක්ක තව කතාවක් නේ ගොඩක් අය කියලා තිබ්බා මේ වෙනිවැල් එකේ බොඩි වොෂ් එක පාවිච්චි කරනකොට මේකට වෙනිවැල් ගැට කුරු ටිකක් දාලා පාවිච්චි කරන්න කියලා. හැබැයි මගේ මතය නම් මෙතනදි මොකද දන්නවද? මං හිතන්නේ ඒකෙන් පැහැපත් වෙනවා කියලා දාලා තිබ්බා. හැබැයි ඉතින් මෙහෙමයි මොන දේ වුණත් කාලයක් අපි ඒක පාවිච්චි කරන්න ඕනේ. මාස 3ක්වත් පාවිච්චි කරලා තමයි අපිට රිසල්ට් එකක් මාසෙකින් කියන්න පුළුවන්. මාස 3ක් වගේ පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. ඒකෙන් අර හැම ස්ක්‍රබ් වෙන ගතියකුත් තියෙනවනේ කොහොමද ඒ වෙනිවැල් වලින් මැරුණු හැමේ සෛල ඉවත් වෙනවා ඒ කියන්නේ මැරුණු හැම ඉවත් වෙනවා ඒ වගේ දේවල් තියෙනවා එතකොට ඒ හින්දා මට හිතෙනවා කොහොමත් ඒක හොඳ වෙයි කියලා හැබැයි මගේ මතය මොකක්ද දන්නවද මේ බොඩි වොෂ් එකට ඔයාලා හැම කලවම් කරන්න හිතන් ඉන්නවා නම් එකපාරම වෙනිවැල් ගැට කුඩු ඔක්කොම ටික මේකට දාලා තියාගන්න එපා එහෙනම් ඔයාලා මේ බොඩි වොෂ් එකෙන් චුට්ටක් බෝතලයකට දාලා ඒකට සාමාන්‍යයෙන් දවස් 3-4කට වගේ පාවිච්චි කරන්න හරියන විදිහට වෙනිවැල් ගැට කුරු ටිකක් දාලා පාවිච්චි කරන්න. මොකද ඒකුණක් දානකොට මට හිතෙනවා මේකේ අර ගුණාත්මක බව මේකේ තියෙන ඖෂධීය ගුණේ නැති වෙලා යනවා කියලා. දැන් අපි අර දාන වෙනිවැල් ගැට කුඩු වල මොනවා හරි පරණ වෙලා දිලීර හරි බැක්ටීරියා හරි වගේ දෙයක් ඇති වුණොත් ඒක මේ බොඩි වොෂ් එක පුරාම මෙයා වෙනවනේ. හැදෙනවනේ. මං හිතනවා ඔයාලට මං කියන්නේ තේරෙනවා ඇති කියලා. එතකොට මේකේ ගුණය නැති වෙලා යන එකක් තමයි වෙන්නේ. දවස් 3-4කට චුට්ටක් අරගෙන ඒකට දදා පාවිච්චි කරන කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මමත් එහෙම තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ. මමත් ওই ක්‍රමයේ අනිවාර්යෙන් අත්හදා බලනවා. හැබැයි මේකෙන් චුට්ටක් බෝතලයකට දාලා දවස් 3-4කට ඇති වෙන ගානට වෙනිවැල් ගැට කුරු ටිකක් දාලා එහෙම තමයි පාවිච්චි කරන්නේ. එතකොට බොඩි වොෂ් එකේ තියෙන ගුණයත් ආරක්ෂා වෙනවා. මේක සවුත්තු වෙන්නේ නැහැ. එතකොට මේක ගැන කිව්වොත් මේක මිලිලීටර් 300 බොටල් එකක් රුපියල් 750ක් වෙනවා. එතකොට මම අර අම්මගේ උපන්දිනේට තෑගි දෙන්න ගත්තනේ වෙල්වෙට් එකේ බොඩි වොෂ් එක.
එතකොට ඒක මිලිලීටර් 240 රුපියල් 670ක් වුණා. මේක මිලිලීටර් 300 750 කියන්නේ ගණන් හදලා බැලුවත් ඉතින් මම සතෙන් සතට ගණන් හදන කෙනෙක්ින්ද මේක ලාභයි. හැබැයි මම දන්න තරමින් බජට්ම බොඩි වොෂ් එක තියෙන්නේ ෂෙලෝ බ්‍රෑන්ඩ් එකේ. ෂෙලෝ බ්‍රෑන්ඩ් එකේ තියෙනවා බොඩි වොෂ් මිලිලීටර් 500 රුපියල් 850ට 950ට. ඉතින් මිලිලීටර් 500ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් නේ. ගොඩක් ලාභයි. ඒකේ මම දැක්ක මිලිලීටර් 250 බොටලුත් තියෙනවා. මේ ෆ්‍රී ලූෆා කියන්නේ අපි අර මේ ලූෆා නේද මම දන්නේ හරියටම බාත් ස්පොන්ජ් එකක් හම්බ වෙනවා ෆ්‍රී. එතකොට ඒක තමයි මම දැක්ක බජට්ම එක. ඔයාලා දන්නවා නම් එකක් පහලින් දාන්න අර වගේ බජට්ම තියෙන ෂෙලෝ එකටත් වඩා අඩු එකක් තියෙනවා නම් මම දන්න තරමින් ෂෙලෝ එක තමයි අඩුම. ෂෙලෝ එක ගැන ලොකු රිවිව් එකක් කරලා තියෙනව දැක්කෙත් නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කරලා තියෙනව දැක්කා. මෙහිමයි ඉතින් ප්‍රශ්නයක් නෑ. දැන් බොඩි වොෂ් ගානේ සුදු වෙන්නේ නෑ. කොහොමද බොඩි වොෂ් වලින් පැහැපත් වෙනවා. එතකොට ඒක වෙන්නේ හරිම මෘදු විදිහට හැමේ තියෙන කුණු දුවවිලි මැරුණු සම ඉවත් කරන එක. ඉතින් ඒකට මම හිතනවා ෂෙලෝ එකේ අර රෝස පාට එක සුවඳයි කියලා කෙනෙක් දාලා තිබ්බා. ওই ටික තමයි මම ෂෙලෝ ගැන දන්නේ. ඉතින් මේක හොඳයි. වෙනිවැල් එකේ එක අපි ගාලා බලමු. ඒ වගේම තමයි මම ස්කින් රිකවර් චැලෙන්ජ් එකක් කරන්නම් කියලා හිතාන් ඉන්නවා. එතකොට අපි බලමු ඒකෙදි පාවිච්චි කරන්න මුලින්ම දේවල් ටික ලෑස්ති කරන් ඉන්න ඕනේ. එතකොට ඒකට මම මේකත් පාවිච්චි කරනවා. එතකම් මම මේක පාවිච්චි කරන්නේ නැහැ. මම ඒක පටන් ගන්නකොට ඔයාලට වීඩියෝ එකකින් කියන්නම්. ඊට පස්සේ අපි බලමු මේක සතියකින් රිසල්ට් කොහොමද, මාසෙකින් කොහොමද, මාස 3කින් කොහොමද. මම දවසින් දවස් ඒ කරන වීඩියෝ සහ මම එතනදී පාවිච්චි කරන දේවලුත් දානවා. හරි අපි යන් දෙවෙනි දෙයට. දෙවෙනියට මම ගත්තා මෙන්න මේ ටික. මේ තිතින් බොඩි වොෂ් තමයි. ලක්ස් එකේ ලැවෙන්ඩර් බොඩි වොෂ් දෙකකුයි මේ අර පවුච් රීෆිල් පැක් දෙකකුයි. ඒකේ මම ගත්තා මෙන්න මේක එකකුයි. එතකොට මේකක තියෙනවා මිලිලීටර් 125ක් රුපියල් 245යි වෙන්නේ. ඉතින් මෙහෙම ගන්නකොට ලාභයි. බොටල් එකම ගන්නවට වඩා. ඉතින් මං කලින් බොඩි වොෂ් කොහොමද පාවිච්චි කළා නේද? එතකොට මට මේකේ බොටල් එක නෑ. හැබැයි මං ගාවර මේ හිස් බෝතල් වගේක් තියෙනවා. මං හිතුවා ඒවට මේවා දාගන්නවා කියලා. ඉතින් බොටල් එක ගද්දි 670ක් වෙනවා මිලිලීටර් 240ට. ඒ කියන්නේ දැන් මේ වගේ දෙකක් නේ. එතකොට දැන් මේ දෙකක් එකතු කරපුවම 490යි මිල එන්නේ. බොටල් එකක් 670යි. ඉතින් මම මේ තුන අරගෙන දාගෙන පාවිච්චි කරනවා. මේවා නම් මේ විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අර ඩේලි පාවිච්චි කරන්න වඩා විශේෂයෙන් වල සුවඳ දින්න ඕනි කියලා හිතන දවස්වලට විතරක් පාවිච්චි කරන්න ගත්තේ. මම ඉතින් ස්ටොක් එකක් ගත්තා. මොකද නැත්තම් මාසයක් පාවිච්චි කරොත් ආය මාස 3-4ක්වත් මුකුත්ම නැති හින්දා. සල්ලි තියෙන වෙලාවේ. ලක්ස් එක මම අහලා තියෙනවා ලක්ස් එක ගැනත් අපි නංගි කිව්වා මේ කොහොමත් ලක්ස් එක නම් සුවඳ අතින් පළවෙනි තැන වගේ ඉන්න එකක්. ඊට වඩා සුවඳ ඒවා තියෙනවා. ඊට වඩා මිල ගණන් වැඩි ඒ වගේ ගොඩක්. ලක්ස් එක හොඳයි. හැමටත් හොඳයිලු. සුවඳත් හොඳයිලු. ඒක එයාලා කියපු දේවල් මම පාවිච්චි කරලා මම කාලෙකින් අරන් එන්නම්. මට ඔයාලට කියන්න බැරි වුණා මේකේ මම සුවඳ ගැන සහ මේකේ අර thickness එක ගැන කිව්වේ නෑනේ. මේකේ සුවඳ ගත්තොත් දාලා බලමු අපි අතට. චූටක් දාලා බලමු. මේකේ සුවඳ එන්නේ හරිම හර්බල් සුවඳක්. මල් සුවඳක් එහෙම නෙමෙයි එන්නේ. මල් සුවඳක්. එතකොට perfume සුවඳකට වඩා මෙතන එන්නේ අර හර්බල් සුවඳක්. නේ අර වෙනිවැල් ගතිය දැනෙනවා. මම මේකේ face wash එක පාවිච්චි කරපු හින්දා face wash එක නම් best. එතකොට මේ ඒ සුවඳම තමයි මේකෙත් එන්නේ. ඒකේ වෙනිවැල් රේන්ජ් එකක් තියෙනවා බොඩි ලෝෂන් එකේ ඉඳලා. මේ වලට පේනවා ඇති හොඳට පෙනෙන ගතියක් තියෙනවා. මගේ අතේ වතුර නැතුව ගාන හින්දා මේ විදිහට පේන්නේ. හොඳට පෙන එන ගතියක් තියෙනවා මේකේ. මේකේ සුවඳ බලන්න විදිහක් නෑ ළමයි දැම්ම. මේකේ සුවඳ අපි පස්සේ බලමු. මේකේ සුවඳ නම් කොහොමත් උපරිම තියෙන එකක්. මේකේ සුවඳ නාලි වරුණාට පස්සෙත් ගොඩක් වෙලා තියෙනවලු. මම දැක කට්ටිය ගොඩක් අය කියලා තිබ්බ මේ ලක්ස් එක ගැන. තුන්වෙනියට මෙන්න මේක වෙල්වෙට් එකේ මේක රෝස් පාට බොටල් එකක්. මේකේ 12 hours කියලා ගහලා තියෙනවා සුවඳ තියෙනවා කියලා. මේක shea butter and rose water. මේක මිලිලීටර් 100 රුපියල් 400ක් වුණා. මේක ඔයාලට මතකද මං අර අම්මගේ බර්ත්ඩේ එකට බඩු ගත්ත එකේ වීඩියෝ එකේදී මේක අරගෙන මට මේකට ආසෙත් වුණා. මේක මාරම සුවඳ හින්දා. ඉතින් මං මට කියලා එකක් ගත්තා. මේකත් ඉතින් මාරම සුවඳයි. කොහොමද මේක හරි සුවඳයි. මේකෙත් මොයිස්චරයිසර් ගතිය හොඳටම තියෙනවා කියලා කට්ටිය දාලා තිබ්බා. මේ බොඩි ලෝෂන් එකත් හොඳයි කියලා වෙල්වෙට් එකේ තියෙන ඒවා ගැන. මේක ඉතින් වර්ග කීපයක්ම තියෙනවා. රෝස පාට එක තමයි මාරම සුවඳ.
ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන ලොකු වැඩිකමක් මම දකින්නේ නැහැ. මිලිලීටර් 100 රුපියල් 400යි. මිලිලීටර් 200 බෝතල් තියෙනවා ඒක 750යි. අර කෝකෙත් අර ගොඩක් ලොකු ප්‍රමාණයක් ගන්නකොට ලාභයිනේ. ඒ වගේ මිලිලීටර් 200 750ක් වෙනවා මේක ගත්තා. මේකෙත් ඉතින් 100 එකක් විතරක් මම ගත්තේ. මේකත් විශේෂයෙන්ම සුවඳට ඉන්න ඕනි කියලා හිතන දවස් වලට විතරක් පාවිච්චි කරන්න. ඩේලි නෙමෙයි. 4 වෙනියට මෙන්න මේක. Forever එකේ වෙනිවැල් බොඩි ලෝෂන් එක. මං කියන්නේ මේ වෙනිවැල් රේන්ජ් එකේ තියෙනවා ගොඩක් ඒවා කියලා. ඉතින් මේක ගැනත් ගොඩක් අය රිවිව් දාලා තිබ්බා මේ බොඩි ලෝෂන් එක ගොඩක් හොඳයි. හැමට පැහැපත් ගතියක් එනවා කියලා. ඉතින් මේක මිලිලීටර් 200 මේකත් රුපියල් 750ක් වෙනවා. මේකේ තියෙනම් ඇඩ්වාන්ස්ඩ් රිපෙයාර් කියලා. මේක ගත්තේ මම ඩේලි යූස් කරන්නේ. ඉතින් මට හිතෙනවා මේකෙන් හොඳ රිසල්ට් එකක් තියෙයි කියලා. මොකද මම මේ වෙනිවැල් එකේ ෆේස් වොෂ් එක පාවිච්චි කරාම මට ලොකු ආසාවක් ඇති වුණා. මේකේ තියෙන්නේ බොඩි ලෝෂන් ගන්න ගිය පාර අතපුරා හැලුණා. මේක ගොඩක් දියර ගතියක් තියෙනවා. ගොඩාක් මේ උකු ගතිය අඩුයි. හරිම වතුර ගතියක්. හැබැයි හොඳට මේක ගෑවෙනවා. වලට පේනවාද ස්ප්‍රෙඩ් වෙනවා චුට්ටකුත්. මේකෙත් හොඳ ආයුර්වේදික් සුවඳක් තියෙනවා. මේක කහ පාටයි. කහ පාට එකක් තියෙන්නේ. හොඳ මොයිස්චරයිසර් ගතියක් දැනෙනවා. මේකේ ගහලා තියෙන්නේ බොඩි ලෝෂන් කියලා නෙමෙයි බොඩි මිල්ක් කියලා. මේකේ ගහලා තියෙන ඒ වගේම 24 hours ultra hydration කියලා. ඒ කියන්නේ ගොඩක්ම හැමට තෙතමනේ සහ මොයිස්චරයිසර් ගතියක් දැන එකක් කියලා. ඉතින් මේක අපි පාවිච්චි කරලා බලමු. මේ කොහොමද මගේ අර ස්කින් රිකවර් චැලෙන්ජ් එකට පාවිච්චි කරන්නමයි ගත්තේ. මේකේ රිසල්ට් තියෙනවා කියලා මට හිතන හින්දා. අපි මේවා විතරක් නෙමෙයි පාවිච්චි කරන්නේ ආයුර්වේදික් දේවලුත් හදලා පාවිච්චි කරනවා. ඔන්න මේක. මේක රුපියල් 750යි. Forever කියන්නේ අනික ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. ඒ හින්දා ලොකු විශ්වාසිකුත් තියෙනවා. ගුණාත්මක බව හොඳයි. ඔන්න මං ආසම දේ ඊගාට පෙන්වන්නේ මෙන්න මේක. අනේ අම්මෝ මේ කියන සුවඳ. මට මතකයි මම බස් වල යනකොට හරිද මෙන්න මේ සුවඳම එනවා. මම එතකොට කල්පනා කරනවා මොකද්ද දන්නේ පර්ෆියුම් එක ලොකු සාමාන්‍යයෙන් රුපියල් 1000කට එහා මම පර්ෆියුම් එකට වියදම් කරන්න කැමති නෑ. වියදම් කරන්නෙත් නෑ. මටම ගෙලෙන් පර්ෆියුම් ගන්නෙත් නෑ. අර පොඩි මං අර පෙන්නුවේ ආන් ඒ වගේ එකක් ගත්තොත් තමයි. ඉතින් එතකොට දැන් මේ කොහම හරි මට හිතුණා නෑ මම පර්ෆියුම් එකක් ගන්න ඕනේ සුවඳට ඉන්න. මට ඉතින් හරි ආස හිතුණා. ඊට පස්සේ මම හොයලා බැලුවා බජට් එකටත් ගැලපෙන 1000ට අඩු සුවඳ තියෙන එකක්. එතකොට මට හම්බුණා ගෝයා එක. රිවිව් එහෙම එච්චර ලොකුවට තිබුණේ නෑ එහෙම හොයාගන්න. ඉතින් මේ කොහොම හරි කඩේට ගිහිල්ලා මම ගෝයා එකේ එක අරගෙන බැලුවා. ගෝයා එකේ ගොඩක් සාමාන්‍යයෙන් සුවඳ ගොඩක් අය පාවිච්චි කරනවා කියන්නේ රතු පාට බෝටල් එකක් තියෙන ලව් අෆෙයා කියලා එකක්. ඕක. ඉතින් ඒක අරන් බැලුවා මට ඒක සුවඳ මදි වගේ. ඊට පස්සේ එන්චාන්ට් එකේ තියෙනවා. එන්චාන්ට් එකේ වන සුවඳයි ඇත්තටම සුවඳයි ටිකක් ගානනුත් වැඩි. හැබැයි මේ කඩේ හිටපු කෙනාම ඒ අක්කා කෙනෙක්ම මට කිව්වා මේක සුවඳයි ගොඩක් අය ගන්නවා නංගි කියලා. ඊට පස්සේ මෙන්න මේක ගත්තේ. මේක නම් අරට වඩා ගොඩක්ම සුවඳයි. ගාන චුට්ටක් වැඩි බෝතලේ හැටි හින්දාද මන් දන්නේ නැහැ. බෝතලේ මෙච්චර ඩිසයින් තියෙන හින්දාද දන්නේ නැහැ. කොහොම හරි ගාන වැඩි. හැබැයි සුවඳ නම් නියමයි. ඒ කියන්නේ හැමෝම ගාවින් වැඩි එන්නේ නැති සුවඳක්. මේකේ ප්‍රයිස් එක මං කිව්වේ නෑ. මේකේ මිලිලීටර් 150. මේක හදන ග්‍රෑම් 100 මිලිලීටර් 150ක්. මිලිලීටර් 150 1390යි. ඉතින් මෙච්චර ගණන් එකක් කොහොමද මම ඩේලි යූස් කරන්නේ නැහැ. මේක මම පාවිච්චි කරන්න හිතාගෙන අර විශේෂයෙන්ම දවසකට විතරයි. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වීඩියෝ වල මම මේවා ගැන ගොඩාක් විස්තර කියන හින්දා මේ වගේ ප්‍රමාණයේ මිල අරවා මේ ඔය හැමදේම කියන හින්දා ටිකක් දිග වැඩි. හැබැයි මම ලොකු විස්තරයක් ඒ ගැන මම දන්න විදිහට කියනවා. දැන් අපි බලමු ඊගාට තියෙන කෙනා තමයි මෙන්න මේක. මේ 7 oilies 1 කියන එකේ hair oil එක එමාමි. මේක සුවඳයි. මේක නම් ඔය අපේ නංගි පාවිච්චි කරගෙන තමයි දැක්කේ. මේක සුවඳයි. මේකේ පාට එක පාටවල් වල ඒවා තියෙනවා. කහ පාට එක තමයිලු ගොඩක්ම සුවඳ. ඉතින් මේක නම් බජට් එකට කොහොමත් ගැලපෙන විදිහ එකක්. මේක රුපියල් 320ක් වෙන්නේ. මිලිලීටර් 100. ඔව් මිලිලීටර් 100 තමයි රුපියල් 320ක් වෙන්නේ. මේකේ මිලිලීටර් 200වත් තියෙනවා. 200 හෝ 250 රුපියල් 500 ගාණක් වෙන්නේ. ඉතින් මම මේක ගත්තා. මේකත් මම සාමාන්‍යයෙන් ඔය ගෙදර හදලානේ තෙල් පාවිච්චි කරන්නේ. එම පාවිච්චි කරන හින්දා මට අර විදිහට එකක් ඕනේ. අපේ ගෙදරම පොල් තෙල් තියෙන හින්දා පොල් තෙල් හින්දලා හදාගන්න හින්දා ගෙදරම තමයි කොණ්ඩේ ගාන්නත් මම තෙල් හදාගන්නේ. බෙහෙත් බඩු කඩවල වලින් බඩු ගෙනල්ලා.
එතකොට මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඔය පීනස් එහෙම ටිකක් තියෙන හින්දා ලින්ක් කේෂා එකේ තෙල් එක. ඉතින් ඒක කොයි හරි ගමනක් යද්දි දැන් මේක කොණ්ඩේ සුවඳට තියාගන්න මේක පාවිච්චි කරන්න මේක නම් මාරම සුවඳයි. මේකෙන් ටිකක් අතර අරගෙන කොණ්ඩේ ගා ගන්න විතරයි තියෙන්නේ. ඒ වගේම ඇලෙන ගතියකුත් නැහැ මේ තෙල් එකේ. එහෙම ඇලෙන ගතියක් නැහැ. හොඳ සුවඳට තියෙනවා. ඉතින් අපේ නාංගිගේ මේ තෙල් එක පාවිච්චි කරේ මමම හින්දා මේක නම් බෙස්ට්. සුවඳ අතින් නම් මාරයි හොඳම හොඳයි. කොණ්ඩේ වැවෙනවද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. මම කොණ්ඩේ මේ ටික විතරක් සුවඳෙන්න විතරයි ගාගෙන යන්නේ. ඔන්න ඔච්චරයි මම මේ වගේ දේවල් වලින් ගත්තේ. මං ආයේ බෙහෙත් බඩු කඩේට ගිහිල්ලා ගොඩාක් බඩු ගත්තා. ඒවා අපි අර ස්කින් රිකවර් චැලෙන්ජ් එකක් කරනවා කිව්වනේ. ඒකෙදි ඒකට ඕන දේවල් අපි මුලින්ම හදාගෙන ඉන්නවා. ඒ හදන එකේදී මම ඒවා පෙන්නලා ඔයාලට කියන්නම් ඒ හදන විදිහ. ඉතින් අවසානයේටම මෙන්න මෙයාව ගත්තා. මේ බාත් ස්පොන්ජ් එකක්. මේක රුපියල් 395ක් වුණා හොඳයි. මේක ලස්සනයි හොඳයි කොළ පාට එකක්. මේක ඉතින් මම කැඩුවේවත් නෑ වෙලෙ බලන්න. ආස හිතුණාට. කැඩෙන්නේ නෑ. මෙන්න ලස්සනයි යන්නේ මේක ලොකුවට මේ කියන්නේ මේ ලස්සන අර ලොකු මලක් රෝස මලක් වගේ. රෝස මලක් නෙමෙයි. හරියටම කිව්වොත් අර පොකුරු වද මල් තියෙන්නේ ඒ වගේ. මේ ගැන නම් ඉතින් ලොකුවට විස්තරයක් කරන්න නැහැ. මේ වගේ ඉතින් එක එක ක්වොලිටි තියෙන ඒවා තියෙනවා. මේක නම් හොඳ ක්වොලිටි එකක් තියෙන එකක්. මේක රුපියල් 395යි. මේ වගේ හයිය අර මේක එල්ලලා තියන්න පුළුවන් වෙන එකක් තියෙනවා. නැත්තම් අනේ බොඩි වොෂ් අරගෙන මේ ලණු කොස්තකට දාලා ගන්න බෑනේ ඇඟේ. ඉතින් මේකෙන් තමයි ගන්නෙ. මේ වගේ එකට දාලා ගන්නකොට විශේෂම දේ අපි චුට්ටක් දාපුවම හොඳට ස්ප්‍රෙඩ් වෙනවා මේකේ. හොඳට පේනවා මේ වගේ එකකින්. එතකොට චූටි ප්‍රමාණයක් මුළු ඇඟේම ගා ගන්න ඇති. මේකෙත් ඉතින් ලෝ බජට් එකට අපි බඩු ගද්දී මෙහෙම සල්ලි කරපුවසත් වෙන්න යන්න එපා ඕනවට වඩා. ගොඩක් දේවල් අපිට ගෑන් ළමයෙක් වුණාම ගන්න තියෙනවානේ තමන් වෙනුවෙන්. ඉතින් මේක 395යි මේ මේක අර පැක් කරලා එහෙම තිබ්බ එකක්. මීට වඩා අඩු ඒවා තියෙනවා. මම දැකලා තියෙනවා මීට වඩා ගොඩක් අඩු ඒවා 150 ඉඳන් තියෙනවා. මම මේ කියන්නේ නිකන් අර මේ ගොඩේ විදිහට වෙන්න කියන එකක් එහෙම නෙමෙයි මම කියන්නේ. ඉතින් සල්ලි ඉතුරු කරගන්න. ඒ වගේ එකක් වුණත් ඔයාලට ගන්න පුළුවන් මේක කුණුව තුලන එකක් නේ වෙනුවෙන් ඉතින් මහ ලොකු සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. මම මේව ගැන මෙතනදී විස්තර කිව්වා විතරයි. ඔයාලට තව මොනවා හරි මේ ගැන දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මට මොනවා හරි මගේ අරුණු විස්තරයක් තියෙනවා නම් සහ ඔයාලා මීට වඩා බජට් විදිහට පාවිච්චි කරන සහ ගුණාත්මක භවෙන් හොඳ නිෂ්පාදන ගැන පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. අපි බලමු ඒවත් පාවිච්චි කරලා සහ ඒ වගේ රිසල්ට් කොහොමද කියලා. එතකොට මම මේ වගේ රිසල්ට් ගැන කියන්න යන්නේ නැහැ. මොකද මම තාම පාවිච්චි කරේ නැහැ. මම මාසයක් හරි පාවිච්චි කරලා ඉන්නේ පෙර ඔයාලට මේව ගැන රිවිව් එකක් කරන්න. ඉතින් ඒ හින්දා ගත දේවල් ගැන විතරයි අද හැඳින්වීමක් කරේ. මේව ගැන රිවිව් එකක් තව මාසෙකින් අරගෙන එන්න. ඉතින් ওই ටික තමයි මට අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ උනේ. අපි ඉස්සරහට ස්කින් රිකවර් චැලෙන්ජ් එතකොට හෙයාර් රිකවර් චැලෙන්ජ් දැන් එතකොට කොණ්ඩේ වැවෙන්නේ නැතුව තියෙනවා නම් ඔයාලට කොණ්ඩේට කිසිම ට්‍රීට්මන්ට් එකක් කරන්න බැරි වුණා නම් අපි ඒක චැලෙන්ජ් එකක් විදිහට කරන්න ගන්න ඒවා. ඊට පස්සේ අතපය මූණ ඔය හැම දෙයකම එක චැලෙන්ජස් කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මම කරන්නේ මේ අතපය වල හැම අවුවට කළු වෙලා තියෙන එක නැති කරගන්න එක. ඒක ඉස්සරහට ඉතින් බලාපොරොත්තු වෙමින් ඉන්න. ඔයාලට මේ වීඩියෝ වැදගත් වෙනවා නම් ඔයාලා කැමති නම් මේ වීඩියෝ වලට subscribe කරලා like කරන්න කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මතක ඇතුව subscribe කරන්න. ඔන්න එහෙනම් අදට ගිහින් එන්නම්. තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.